මහින්සිරුවර්ධන මැතිතුමා. මම හිතන්නේ මේ මාසයේ අග එතුමා අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාමය. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසයේ අග යනවා. ඉතින් මම මේ අවස්ථාව මම එතුමාට උපයෝග කරගන්න විශේෂ ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා අපි ඉතාමත් හොඳ ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ මුල් මාස 5ට අපේක්ෂා කරන ආදායම ඉක්මවා 101ක ආදායමක් ලබාගෙන 101ක ආදායමක් ලබාගෙන තිබෙනවා. සතුටු වෙ හැකි තත්ත්වයක්. අපේ රේගු දෙපාර්තමේන්තුව මේ මුල් මාස 5 ඉලක්ක අභිබවා 104ක ආදායමක් උපයාගෙන තිබෙනවා. අපි සුරාපතු දෙපාර්තමේන්තුව මේ මුල් මාස 5 ආදායම ඉක්මවා 106ක ආදායමක් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ අපි අපේක්ෂා කරන ආදායම ඉලක්කයන් අපිට පහු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව අපේ කොන්සාරිස්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධාන විශාල වෙහෙසක් දනවන්නට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා. මම දන්නවා අපි එතුමා කියු පරිදිම අපි මෑත ඉතිහාසයේ සලෝක ඉතිහාසයේ තාමත් බදු අඩු ආදායම් සහිත රාජ්‍ය බවට පත් වුණා. ඒ නැවත යම් සාධාරණ බද්ධකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික ප්‍රතිසංස්කරණයන් නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඉදු කර මහින්සිරුවර්ධන මැතිතුමා. එතුමා ගැන කියන්න ඕන විශේෂයෙන් මේ කාර්යයේදී මම හිතන්නේ මේ මාසයේ අග එතුමා අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාමය. මෙල්ටෝල් විශ්වාසනීය සහනය. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂකවරයෙක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසයේ අග යනවා. ඉතින් මම මේ අවස්ථාව මම එතුමාට උපයෝග කරගන්න විශේෂ ස්තුතිවන්ත වෙන්න. මේ බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී එතුමා විසින් කළ කාර්යභාරය අපි අග යන්න ඕන කම තිබෙනවා.